කතාවේ තුන්වෙනි කොටස තමයි අත විනාඩියෙන් අරගෙන ආවේ. ඉතින් ඊළඟ තප්පර 5 ඇතුළත වීඩියෝ එකට ලයික් කළොත් ඔයාගේ හෙට දවස වාසනාවන්ත වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන්නම්. අද වීඩියෝ එකේ ප්‍රශ්න 8ක් තියෙනවා. හැම ප්‍රශ්නයකම නිවැරදි පිළිතුරු වලට ලකුණු 10 බැගින් ලැබෙනවා. අවසානයේ ලකුණු 80න් කීයක් ගන්න පුළුවන් වුණාද කියලා යටින් කමෙන්ට් කරලා කියන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි පටන් ගමු. ප්‍රශ්න අංක 1. රනිල්ගේ අම්මට ළමයි 4 දෙනෙක් ඉඳලා තියෙනවා. එක්කෙනෙක්ගේ නම අප්‍රේල්, දෙවෙනි කෙනාගේ නම මැයි, තුන්වෙනියාගේ නම ජූනි. එතකොට හතරවෙනි ළමයාගේ නම මොකක්ද? ඒක නම් ලේසි නේද? ඔව්, හතරවෙනි ළමයාගේ නම තමයි රනිල්. මොකද මම පටන් ගත්තී කිව්වා වගේම රනිල් කියන්නේත් ඒ අම්මගේම දරුවෙක්. ප්‍රශ්න අංක 2. මේ ඉන්නේ පවිත්‍රා. පවිත්‍රා හොඳටම ලෙඩ වෙනවා. ඉතින් දොස්තර ළඟට ගියාම දොස්තර එයාට බොන්න පෙති 3ක් දෙනවා. හැබැයි මේ පෙති 3ම පැය භාගයක පරතරයකින් යුතුව බොන්න ඕනි. ඉතින් මගේ ප්‍රශ්නේ තමයි පවිත්‍රාට මේ සේරම බොන්න පැය කීයක් යනවද? උත්තරේ තමයි 1 පැයයි. මොකද ඔයා දැන් 1 පෙත්තක් බොනවා. ඔන්න ඊළඟ පැය භාගයෙන් තව පෙත්තක් බොනවා. ඊට පස්සේ තවත් පැය භාගයකින් අන්තිම පෙත්තක් බොනවා. ඉතින් ගියපු වෙලාව එකම 1 පැයයි. ප්‍රශ්න අංක 3. කියන්න බලන්න මේ ෆොටෝ එකේ ඇත්තටම ඉන්නේ ගෑන් ළමයි කී දෙනෙක්ද කියලා? ගණන් කරගත්තද? ඇත්ත කතාව තමයි මේ ෆොටෝ එකේ ඉන්නේ කෙල්ලෝ දෙන්නෙක් විතරයි. එයාලා ඉන්නේ කැඩපත් දෙකක් මැද. ඒක නිසා තමයි ගෑන් ළමයි දෙන්නට වඩා ගොඩක් ඉන්නවා කියලා අපිට පේන්නේ. ඔයා ඒක එකපාරින්ම හොයාගත්තා නම් ඇත්තෙම ඔයා නියම බුද්ධිමතෙක්. මොකද 95%කට බෑ මේක පළවෙනි පාරින්ම හොයාගන්න. ප්‍රශ්න අංක 4. මේක දිහා බලලා කියන්නකෝ බලන්න මොකද්ද වැරද්ද කියලා. ඔයාට වැරද්ද හොයාගන්න පුළුවන් වුණාද? අතරම වැරද්ද තියෙන්නේ අංක ටිකේ නෙවෙයි. වැරද්ද තියෙන්නේ ප්‍රශ්නෙමයි. හොඳට බැලුවොත් ඔයාට පෙනේවි ද කියන වචනේ දෙපාරක් ලියවිලා තියෙනවා කියලා. ප්‍රශ්න අංක 5. ඔන්න ගහක් උඩ සෞඛ්‍ය සම්පන්න කුරුල්ලෝ 13 දෙනෙක් ඉන්නවා. හැබැයි මේ ගහ ගාවින් යනවා කිසිම අනක් ගුණක් නැති මිනිස්සෙක්. පහසුවට අපි යාගේ නම චොකා කියලා හිතමුකෝ. ඉතින් මේ චොකා මල්ලි අර ගහ උඩ ඉන්න කුරුල්ලෙක්ට වෙඩි තියෙනවා. මගේ ප්‍රශ්නේ තමයි ගහ උඩ දැන් ඉන්න කුරුල්ලෝ ගණන කීයද? එක්කෙනෙක්වත් නැහැ. මොකද වෙඩි ලැහඬට කුරුල්ලෝ පියාඹලා යනවා. මේ තමයි වීඩියෝවේ විනෝදාත්මක ප්‍රශ්නය. මේ කුසලානය හරියට මේක තියන්න ඕනි තැනින්ම තියලා නවත්තන්න පුළුවන්ද බලන්න. ඔය එක හරියට කරොත් ඔයා විශේෂ කෙනෙක්. මොකද ඒක හිතන තරම් ලේසි නෑ. ඔයාට පාර කීයක් උත්සාහ කරන්න ඕනද කියලා යටින් කමෙන්ට් කරන්නත් ඕන අමතක කරන්න එපා. හරි. අපි යන් ආයේ ප්‍රශ්න වලට. ප්‍රශ්න අංක 6. ඔන්න එකමත් එක්ක කාලෙක රජතුමෙක් හිටියා. ඔහුට බිසවක්වත් දරුවෙක්වත් හිටියේ නෑ. ඔහු හැබැයි ගොඩක් වයසයි. ඉතින් එයා දුකින් හිටියේ Tamanගෙන් පස්සේ රජුරුමේ බාර ගන්න යාට කවුරුත් නොහිටපු නිසා. ඔහුට හිතුණා මේකට උපක්‍රමයක් යොදවන්න. ඉතින් ඔහු රටේ ඉන්න දරුවන් සේරම ටික රජමාලිගාවට කැඳෙව්වා. එහෙම කැඳවලා හැම දරුවෙක්ටම මල් ඇට වගේක් දුන්නා. දීලා කිව්වා මේ මල් ඇට වලින් ලස්සනම මල් පැලේ වවන කෙනාට මම මේ රාජධානිය බාර දෙනවා. තව මාස 3කින් ඔයාලා සේරම මෙතෙන්ට එන්න ඕනි. ඉතින් මේ වයෝවෘද්ධ රජතුමා කිව්වා වගේම මාස 3ක් ගෙවුණා. ළමුන් සියල්ලම වගේ ලස්සන මල් පැල අරගෙන ඇවිත් තිබුණා. හැබැයි මේ අයගෙන් එකම එක ළමෙක්ගේ පෝච්චියේ විතරක් මල් පැලයක් තිබුණේ නැහැ. වැඩේ කියන්නේ හැමෝම පුදුම කරවමින් උරුමකාරයා විදියට තෝරගන්නෙත් ඒ දරුවව. මගේ ප්‍රශ්නේ තමයි ඇයි රජතුමා මල් පෝච්චියේ පැලයක් නොතිබුණු ළමයව රජකමට තෝරගත්තේ? හේතුව තමයි රජතුමා දුන්නේ මැරුණු බොල්ලුණු මල් ඇට. ඉතින් අර ළමයා විතරයි රජතුමාව රවට්ටන්න නැතුව අවංක උනේ. අන්න ඒ නිසා තමයි රජතුමා රජකම ඒ ළමයාට බාර දුන්නේ. ප්‍රශ්න අංක 7. මේ ෆොටෝ එකේ සතු දෙන්නෙක් ඉන්නවා. ඔයාට සතු දෙන්නම අඳුර ගන්න පුළුවන් වුණාද බලන්න. හොඳයි. මම හිතනවා ඔයාලා ඇත්තටම යාළුවව හොයාගත්ත කියලා. ඔව්. මේ ඉන්නේ තාරාවෙකුයි හාවෙකුයි. ඔයාලා ඒ දෙන්නවම දැක්කද? ප්‍රශ්න අංක 8. මෙතන ඇති ගිනි කූරු ගණන කීයද? ඔව්. ගොඩ දෙනෙක් උත්තර විදියට කියන්නේ නැත්තේ එක්ක 6ක් කියලා නැත්නම් 10ක් කියලා. හැබැයි මේ බලන්නකෝ මෙතන ඇත්තටම තියෙන ගිනි කූරු ගණන 8යි. ඒත් ඒ උත්තරය ආවේ කොහොමද කියලා තාමත් අදහසක් නැත්නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. එක්ක මං හරි නැත්නම් හරි උත්තරේ දීපු මෙතන කවුරුම හරි ඔයාට ඒක පැහැදිලි කරලා දෙයි. ඉතින් ප්‍රශ්න 8 නම් ඉවරයි. එතකොට මේ තමයි අපේ බෝනස් ප්‍රශ්නය. මේ පින්තූරයට අනුව ඔයාට හිතෙන විදියට හොඳම මෝඩයා කවුද සහ ඒ ඇයි? ඉතින් මේ ෆොටෝ එකේ ඉන්න හොඳම මෝඩයා තමයි නෑ. ඒක කමෙන්ට් එකක් විදියට ඔයාම කියන්න. Aද Bද?
කවුද හොඳම මෝඩයා කියලා